ආයුබෝවන් අදත් මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද අපි රස වටලප්පන් එකක් හදමු. වටලප්පන් කියන්නේ අපි කවුරුත් ඕනම වෙලාවක කන්න කැමති ඉතා රසවත් අතුරුපසක්නේ. මේක ඉතාම ලේසියෙන් හදාගන්න පුළුවන් ඕනම අවස්ථාවකට ගැලපෙන අතුරුපසක්. මම අද හදන්නේ කිතුල් හකුරු වලින් හදන සාම්ප්‍රදායික වටලප්පන් එකක්. දැන් අපි අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා ඉක්මනට බලමු. මෙතන මම හකුරු ග්‍රෑම් 400ක් අරන් තියෙනවා. හොඳ කිතුල් හකුරු නම් මේ වගේ ගොඩාක් මෘදුයි. මේ කිතුල් හකුරු වල පාට නම් ටිකක් අඩුයි. ඒත් හොඳම කිතුල් හකුරු ටිකක් තමයි මම මෙතන අරන් තියෙන්නේ. ලොකු පිත්තර 8ක් අරන් තියෙනවා. කුඩා පිත්තර නම් 10ක් ගන්න. ඒ වගේම හොඳ වටලප්පන් එකකට හකුරු වගේම තවත් අත්‍යවශ්‍ය දෙයක් තමයි හොඳට උකුවට මිලකගත්ත පොල් කිරි. මම මෙතන අද අරන් තියෙන්නේ කෑන් කරපු පොල් කිරි එකක්. මිලිලීටර් 400ක් තියෙනවා. ඒ වගේම වටලප්පන් එක රස කරගන්න අපිට අවශ්‍ය වෙනවා ස්පයිසස් ටිකක්. කරද මුංගු එහෙම නැත්නම් කාඩමම් පොට්ස් මම මෙතන 7ක් විතර අරන් තියෙනවා. ඒ වගේම සම්ප්‍රදායික වටලප්පන් රස ගන්න අපිට අත්‍යවශ්‍යම දෙයක් තමයි සාදිකා කුඩු. සාදිකා ඇටයක් ගන්නවා නම් ග්‍රේට් කරලා හරි කුඩු කරලා හරි ගන්න. මම මෙතන ග්‍රවුන්ඩ් නට්මෙග් කියන එක අරන් තියෙන්නේ. තේ හැඳි කාලකට වඩා ටිකක් අඩුවෙන් අරන් තියෙන්නේ. ඒ වගේම ලුණු පිංචක් අවශ්‍ය වෙනවා. වැනිලා අරන් තියෙනවා. වැනිලා එක්ස්ට්‍රැක්ට් එක නිසා මම තේ හැඳි එකක් තමයි පාවිච්චි කරන්නේ. වැනිලා එසන්ස් නම් තේ හැඳි එකමාරක් ගන්න. කරද මුංගු ටික කොටා ගන්න. මම ඔයගොල්ලන්ට කිව්වනේ මගේ හකුරු වල පාට ටිකක් අඩුයි කියලා. ඒ නිසා මම සීනි ටිකක් කැරමල් කරලා දාන්න හිතුවා පාට වැඩි කරගන්න. මෙතන මම අරන් තියෙන්නේ දුඹුරු සීනි මේස හැඳි 3ක්. ඒක මම අඩු ගින්දරේ කැරමල් වෙනකන් මේ විදිහට තියාගෙන ඊට පස්සේ ඒක කැරමල් වුණාට පස්සේ උණු වතුර කෝප්ප කාලක් එකතු කරනවා. ඔයගොල්ලන්ගේ හකුරු වල හොඳට පාට තියෙනවා නම් මේ ස්ටෙප් එක අත්‍යවශ්‍ය නැහැ. මේ ස්ටෙප් එක ස්කිප් කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට. දැන් මේ වතුර දැම්මට පස්සේ මේ වගේ කැටි වෙනවා නම් පොඩ්ඩක් ඒක හොඳට දිය වෙනකන් කලවම් කරගන්න. ඊට පස්සේ මම මේකට හකුරු ටික එකතු කරගන්නවා. ඔගොල්ලෝ සීනි කැරමල් කරන්නේ නැත්නම් කෙලින්ම වතුර කෝප්ප කාලකට හකුරු ටික එකතු කරලා දිය කරලා ගන්න. හකුරු ටික දිය වෙනකන් විතරයි මේක ලිපේ තියලා රත් කරගන්න ඕනේ. මේක නටනකන් උතුරනකන් නූල් ඇදෙන පද එනකන් ඉන්න එපා. හකුරු ටික දිය වෙච්ච ගමන් ලිපෙන් බා ගන්න. දැන් මේක ලිපෙන් බාලා තියෙන්නේ. මම ඊට පස්සේ පොල් කිරි එකතු කරගන්නවා. පොල් කිරි මම සීතල රටක ඉන්න නිසා මේක කැට් වෙලා තියෙන්නේ, මිදිලා තියෙන්නේ. ඒක හකුරු මිශ්‍රණයේ රසනෙටම දිය වෙනවා. හැබැයි පොල් කිරි එකතු කරනකොට ලිපේ තියලා එකතු කරන්න එපා. එහෙම වුණොත් පොල් කිරි උණු වෙලා වැඩි වෙලා උඩින් තට්ටුවක් වගේ මිදෙන්න පුළුවන්. ලිපෙන් බාලා ඉවරලාම පොල් කිරි එකතු කරන්න. දැන් පොල් කිරි සහ හකුරු හොඳින් කලවම් වුණාට පස්සේ මේක මම නිවෙන්න තියනවා. ඊට පස්සේ මම බිත්තර ටික විස්ක් කරගන්නවා. මේක බිත්තර සුදුමද කහමද එකතු වෙනකන් විතරයි කවලම් කරගන්නේ. මේක ගොඩක් බීට් කරගන්න යන්නත් එපා. මේක ඔයගොල්ලන්ට ගෑරැප්පුවකින් උනත් කරන්න පුළුවන්. දැන් මේ බිත්තර වලට හකුරු මිශ්‍රණය එකතු කරනකොට හකුරු වල මිශ්‍රණය හොඳින් නිවිලා තියෙන්න ඕනේ. ඒක රස්නෙන් තිබුණොත් බිත්තර කුක් වෙනවා. ඒ නිසා රස්නෙට තියදී එකතු කරන්න එපා. දැන් මගේ හකුරු මිශ්‍රණය හොඳින් නිවිලා තියෙන්නේ. ඒ නිසා මම මේක බිත්තර ටිකට එකතු කරගෙන හොඳින් කවලම් කරගන්නවා. දැන් පේනවා ඔයගලන්ට මේකේ පාට අඩුවට තියෙන්නේ. හැබැයි මේක හොඳින් කවලම් වෙනකොට මේකේ හොඳ දුඹුරු පාටක් එනවා. දැන් කරද මුංගු කුඩු ටිකක් මම එකතු කරනවා. සාදිකා කුඩුත් එකතු කරනවා. මේ ස්පයිසස් ඇත්තටම ඔයගලන්ට හකුරු මිශ්‍රණය ලිපේ තියදීම එකතු කරන්නත් පුළුවන්. ඊට පස්සේ මම වැනිලා සහ ලුණු ටිකක් එකතු කරගන්නවා. මෙතන ලුණු එකතු කරගන්න එක වීඩියෝ වෙලා නැහැ. දැන් මේ ටික හොඳින් කවලම් කරගන්නයි තියෙන්නේ. දැන් ඔයගලන්ට පේනවා ටිකක් කවලම් කරනකොට හොඳින් දුඹුරු පාට වැඩි වෙගෙන එනවා.
බිත්තර මිශ්‍රණය හොඳට කකුරු වලට කම්බයින් වෙනකම් මේ විදිහට කලම් කරගන්න. මම අද වටලප්පන් එක හදන්න යන්නේ oven එකේ. ඔයගලන්ට ස්ටීම් කරගන්න උනත් පුළුවන්. මම මේ oven එකට දාන්න පුළුවන් Pyrex dish එකක් අරන් තියෙන්නේ. ඒ dish එකට මම මේ මිශ්‍රණය දැන් පෙරා ගන්නවා. මේ පෙරා ගන්නකොට විතර සුදු මදවල තියෙන අර සුදු පාට කෑලි වගේ ටික ඉවත් වෙනවා. ඒ සුදු පාට කෑලි ටික එකතු වුණොත් වටලප්පන් වල පිලි රසක් වගේ එන්න පුළුවන්. ඒ නිසා ඒ ටික පෙරා ගන්න එක අත්‍යවශ්‍යයි. දැන් මම oven එකට දාන නිසා මේක මම tray එකකට වතුර ටිකක් දාලා ඒක උඩින් මගේ වටලප්පන් dish එක තියලා foil paper එකකින් වහ ගන්නවා. මේක සෙල්සියස් අංශක 180 විනාඩි 45ක් විතර බේක් කරගන්න ඕනේ. oven එක ගොඩක් වෙලා preheat වෙන්න අවශ්‍ය නැහැ. විනාඩි 5ක් විතර preheat වුණාම ඇති. ඔයගොල්ලෝ ස්ටීම් කරගන්නවා නම් හොඳට ස්ටීම් වෙන්න පටන් ගත්ත වෙලාවෙ ඉඳන් විනාඩි 35ක් 40ක් විතර යනකම් හොඳට ස්ටීම් කරගන්න. ඒත් හොඳට කට වහලා ඕනේ මිශ්‍රණය ස්ටීම් කරගන්න, නැත්නම් වතුර වගේ එකතු වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි වෙලාව ඉවර වුණාට පස්සේ අපි මේක බාලා ටූත් පික් එකකින් ටෙස්ට් කරලා බලනවා ඇතුලේ තෙත ගතිය වගේ තියනවාද කියලා. දැන් මගේ පුඩින් එක හොඳට බේක් වෙලා තියෙන්නේ. දැන් මම මේකට රෝස්ට් කරපු කජු ටිකක් උඩින් ඉහ ගන්නවා. මේක අද මම අනිත් පැත්ත හරවන්නේ නැහැ. ඔයගලන්ට ඕන නම් මේක අනිත් පැත්ත හරවන්න පුළුවන්. හැබැයි එහෙම කරනවා නම් ඩිෂ් එකට ඉස්සෙල්ලාම දාන්න කලින් බටර් ටිකක් දාලා මිශ්‍රණය දාගන්න. ඒ වගේම හොඳින් කූල් වුණාට පස්සේ ෆ්‍රිජ් එකේ තිබ්බට පස්සේ වටෙන් පිහිටු ටිකකින් පොඩ්ඩක් බුරුල් කරලා ඉවරලා අනිත් පැත්ත හරව ගන්න. අද මම මේක දාන්නේ ගෙදරකට ගෙනියන්න හදපු නිසා මම මේක අනිත් පැත්ත හැරියුවේ නැහැ. හැබැයි ඔයගලන්ට පේනවා හොඳින් සිදුරු සහිත රසම රස වටලප්පන් එකක් අපිට හම්බෙලා තියෙනවා. මේක කූල් වුණාට පස්සේ කෑලි කපලා පිළිගන්නන්න පුළුවන්. අද බලන් හිටියට බොහොම ස්තුතියි. channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. නැවත දවසක හමු වෙමු.